ඉතින් කට්ටිය කොහොමද? සෑහෙන කාලෙකින් වීඩියෝ එකක් කරන්න හම්බුනේත් නෑ. මේ අද ඉතින් කරන්නේ හුඟක් කාලෙකින් තමයි වීඩියෝ එකක් කරන්නේ. අද මේ පොඩි වීඩියෝ එකක් කරන්න කියලා මම හිතුනේ. ඇත්තටම රටේ තිබ්බ හැපත් කාලය නිසා වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. අද මම කරන්න යන්නේ ඊයේ මම ගත්ත කැමරාවක්. කැමරාව දිනවනේ කැමරාව අවුලක් නැහැ හොඳයි. 4K කැමරාව කියලා තමයි ඒකේ නම. කැමරාව හොඳයි. මම පෙන්නන්න පෙට්ටිය. මේ තියෙන පෙට්ටිය. මේක තමයි කැමරාව. 4K කැමරාව. ඇත්තටම කැමරාව හොඳයි. මේ ඔය තියෙන එකේ සිස්ටම් ටික කරන්න ඕනේ ගන්න එක. ඒ සිස්ටම් ටික තමයි තියෙන්නේ. ඔය මේ විදිහට තමයි පෙට්ටිය තියෙන්නේ. ඔය විදිහ. ඔව්. මම මේ විදිහට තමයි නම ඔක්කොම තියෙන්නේ. මේක තමයි කැමරාව. හරි. මේ සිස්ටම් ටික ඔක්කොම තියෙනවා. ඔය තියෙන ඕන් කැමරාව. මට ඉතින් පොඩ්ඩක් පොඩි වීඩියෝ එකක් කරන්න ඕන කියලා කැමරාව ගැන. කැමරාව තියෙනවා මං ගෙනාව කැමරාව. මේ තියෙන කැමරාව. අපි එළියට අරගෙන බලමු කැමරාව කොහොමද තියෙන්නේ කියලා බලමු මුලින්ම. කැමරාව කොහොමද හොඳයිද කියලා අපි බලමු. අනිවාර්යෙන්ම මේ හුඟක් කාලෙකින් වීඩියෝ එකක් කරගන්නත් බැරි වුණා. මේ රටේ තිබ්බ ආපත් කාලගුණය නිසා කිසිම දෙයක් කරගන්න බැරි වුණා. බලන්න මේක අරින්න තියෙන්නේ මේ පැත්තේ. මෙතන මෙන්න මෙතෙන් තමයි මේ අරින්න තියෙන්නේ. මෙහෙම තමයි අරින්න තියෙන්නේ. හරියා. පස්සේ මෙන්න මේ වගේ මේවා පස්සේ කැමරාව ගන්න තියෙන්නේ. නැත්නම් මේක ගැන කියනවා නම් අපේ මේ කැමරාව මේක තියලා තියෙන්නේ සාමාන්‍ය මේක තියෙන්නේ ඔය ට්‍රැවල් කරන කට්ටිය ඉතින් ඔය වතුර යටට එහෙම යන්න කරන්න පුළුවන්. ඒ කියන්නේ වතුර යට වුණනම් අපිට ඕන දුරක් අපිට ඔපර මේක දාලා කියන විදිය නම් මීටර් 30ක් විතර වගේ තමයි මේක කැමරාව මේකට දාලා පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන කැමරාව. මේ කැමරාව අනිවාර්යෙන් මේක වීඩියෝ එකක් කරනවා. මේ වීඩියෝ වෙල්ලා මේක වීඩියෝ එකක් කරලා මේකට දානවා. ඔය මේ විදිහට තමයි කැමරාව තියෙන්නේ. මේ පැත්තේ තියෙනවා චාර්ජර් එක ගන්න. මෙතන අයිනේ මේ දිකට වගේ තියෙන්නේ. එතන තියෙනවා චිප් එක දාන්න. මේ විදිහට මේ පැත්තේ පොඩි තිරේ තියෙනවා. මේ පැත්තේ තිරේ තියෙනවා. මෙතන කැමරාව. මේ පැත්තෙන් බැලුවොත් ඔයගොල්ලෝ පේනවා ඇති මෙතන තියෙනවා. නෙවෙයි. මේ අඩු වැඩි ඒ සිස්ටම් එක තියෙනවා. මේ කුඩේ ගෙවුවොත් අපිට මොකක් හරි වීඩියෝ එකක් කරනවා නම් දුර දෙයක් ළඟට මේක කරන්න පුළුවන්. මේක උබා හිටියොත් මේක උබාගෙන හිටියොත් සාමාන්‍ය ඒ ළඟදී ආය තව ටිකක් දුරට කරන්න පුළුවන්. මේ ඉස්සරහා පැත්ත කැමරාවේ ඉතින් මේ ඉස්සරහා පැත්ත උඩින් තියෙනවා මෙතන තියෙනවා මේ ඔන් කරන බටන් එක. මේ කැමරාව ඔන් කරන එක. අපි දැන් ඔන් කරලා බලමු මේක කොහොමද කියලා. ඇත්තටම ඉතින් කියනවා නම් මේ සාමාන්‍යයෙන් YouTube කරන කෙනෙක්ට අපි දැන් YouTube එක පටන් ගත්ත කෙනෙක්ට මේවා කරන්න සුපිරි කැමරාව. ඔයගොල්ලෝ පේනවා තුමාවත් පේනවා. සුපිරි කැමරාව සුපිරිම ක්වොලිටි එකක් තියෙනවා. මම දැන් මේක ක්ලිප් එක දාන්න තියෙන්නේ මේ පැත්තෙන්. මෙතනින් තමයි ක්ලිප් එක දාන්න තියෙන්නේ. ක්ලිප් එක දාලා පොඩි මේකකින් චූටි තට්ටුවක් දෙන්න ඕන ඇතුළට යන්න. මම ක්ලිප් එක හරි මම කැමරාව ඔය විදිහට තමයි තියෙන්නේ. කොහොමද තමයි කැමරාව ඔන්න එක තියෙන්නේ. අපිට මේ ඉස්සරහා මේ කැමරාව ගන්න ඕන මං කිව්වේ මෙතන මේකෙන් යට බටන් එක ඒක ඔබාගෙන ඉන්න ඕනේ. ඔන්න
ඉස්සරහා පැත්ත කැම් එක වැඩ. ඔව්. ඔය තියෙන්නේ. ඔව්. ඔය ඉස්සරහා පැත්ත කැම් එක. ඔය ඇත්තටම ඉතින් හොඳයි. ඇත්තටම සුපිරි කැමරාවක්. ගානෙන් නම් ඉතින් මට මේ කැමරාව වුණේ මගේ නම 22500 කට ගෙනාවේ. මේ කැමරා ඇත්තටම ඉතින් YouTube කරන එකට හොඳයි කැමරා. 22500 තමයි මම මේ කැමරා අරගෙන ආවේ. දැන් අපි ඉස්සරහ තිරේ ගන්න ඕන නම් ආයෙ මේ වගේ මේක ගන්න හිටියාම ඕම ඉස්සරහ තිරේ. ඔව්. ඔය විදිහට තමයි කැමරා වැටෙන්නේ. ඔය ඔව්. මේ විදිහට තමයි මේවා වෙන්නේ. අපි බලමු මේකට තිබ්බ ඔප්ෂන් ටික මම සෑහෙන දේවල් හම්බුණා. කියන්නේ ගොඩක් දේවල් මට කැමරා හම්බුණා. මම පෙන්නන්නම් කොහොමද. එතන කියනවා මේ බොක්ස් එකේ තමයි මේ බාටි කාවේ පොඩි පොතක් තියෙනවා අපිට. මෙතන තියෙන මේ සමහර කැම් එකේ තුරුවනම් මම මොකක් කර පොඩි පොතක්. ආය අපේ තියෙන පොඩි කැම් එක ඉස්සරහා ග්ලාස් එක පිහලා ගන්න පොඩි රෙදි කැල්ලක් තියෙනවා. සෑහෙන ගොඩක් තියෙනවා. ගොඩක්ම තියෙනවා. තව තියෙනවා මේ ඉස්සරහා කැම් එක පිහලා ගන්න තිරේ පිහලා ගන්න එකක් තියෙනවා. ආය තියෙනවා මේ වතුර බඩ එකේ අර ඉස්සරහා පියන තියෙනවා. කොහරි රඳව ගන්න ඕන නම් සංකල්ප දෙයක් තියෙනවා. සංකල්ප දෙයක් තියෙනවා තව කොහරි රඳව ගන්න ඕන. ආය තියෙනවා හෙල්මට් එකකට වගේ බලන්න වෙනවා නම් මේ හෙල්මට් එකට සෙට් කරන එක ඇහි තියෙනවා. ගොඩක් තියෙනවා. වයර් චාර්ජරේ තියෙනවා. කේබල් එක තියෙනවා. ඉතින් කේබල් එක තියෙනවා. ආයෙ තියෙනවා මේ බයිස්කල් එක සාමාන්‍ය හැන්ඩල් එකක වගේ මේ දෙපැත්තෙන් කියන්නේ මේ දෙක බුරුල් කරගත්තාම මේ තියෙන කෑල්ල මේ කරගෙන බයිස්කල් හැන්ඩල් එකක වගේ ගහ ගන්න පුළුවන්. ඒ විදිහට ඒක තියෙනවා. තව තියෙනවා මේ පොඩි කෑල්ලක් තියෙනවා. ආයෙ තියෙනවා තව මේ තව පොඩි කෑල්ලක් තියෙනවා. ඒත් මොකක් හරි රඳව ගන්න ඕන නම් ඒත් මොකකට හරි කෑල්ලක් තියෙනවා. තවත් තියෙනවා මේ වගේ පොඩි කෑල්ලක්. ඒත් මොකක් හරි අපේ කැම් එකේ ඉස්සරහම ඉතින් මේ ස්ටෑන්ඩ් එක මොකක් හරි රඳව ගන්න නම් මේ වගේ කෑල්ලක් මේක ලෙවලා ඒ කෑල්ලට මේවා ගන්න පුළුවන්. මේවා තියෙනවා පාටි වගේ. කියන්නේ හෙල්මට් එක හරි මොකක් හරි දානවා නම් කැම් එක මේකට සෙට් කරලා ඉවරලා මේකට දාන්න තමයි තියෙන්නේ. මේ පාටි සෙට් එකට තමයි මේක ගන්න තියෙන්නේ. තව තියෙනවා කැම් එක වැටෙන්න තියෙන පොඩි කේබල් එකක් තියෙනවා මේවා කරගන්න. තද කරගෙන ඉතින් මේක මොකකට හරි උඩින් තියනවා නම් මේ කේබල් එක දාලා තද කරගන්න ඕන. පොඩි ගම් ටේප් පටු වගේ දෙයක් තියෙනවා. ඒක කොහෙට හරි අපිට සවි කරගන්න ඕන අලව ගන්න ඕන ඒ විදිහට. ඒ ටික තියෙනවා. මේ ටික තමයි ඉතින් මට හම්බුනේ කැම් එකට. ඔය ටික තමයි ඉතින් හම්බුනේ. මේ පැත්තෙන් කැම් එක තියෙනවා. ඔය සෙට් එක තමයි ඉතින් හම්බුනේ. ඔය කියන්නේ කැම් එක තියෙනවා. ඉතින් මේ ටික තියෙනවා. අපිට වතුර ගාඩන් ඒක තියෙනවා. ආයෙ තියෙනවා ඉතින් සෙල්ෆි ස්ටෑන්ඩ් එක තියෙනවා. දැන් ස්ටෑන්ඩ් එක තියෙනවා. ඒක මේගොල්ලෝ කියනවා මේ හඳවලා ඔක්කොම කරලා තියෙන මේක ඇතුළේ කැම් එක මේක ඇතුළේ ගන්න දාලා සෙට් කරලා මේවා කරගන්න තමයි තියෙන්නේ. මම දැන් අනිවාර්යෙන් කැම් එකේ මේ පොඩි වීඩියෝ එකක් දෙනවා. අපි එතනින් මේ වීඩියෝ එක බලමු කොහොමද මේ කැම් එකේ වීඩියෝ මේ හොඳයිද පැහැදිලිව තියෙනවද කියලා අපි එතනින් බලමු. මම ඉතින් කැම් එකේ නම් මේ
දැන් අලුතෙන් ගත්ත කැම් එකෙන් තමයි මේ වීඩියෝ කරන්නේ. ඕන් ඉතින් ආවට ඔය තියෙන්නේ. කැම් එකක් බලමු ඉතින් කොහොමද කියලා මේ වීඩියෝ එක කියන්නේ හොඳට පැහැදිලිව තියෙනවා. බලමු ඉතින් දැන් මේ එඩිට් කරාට පස්සේ ලස්සනට තියෙයි. මේ ඉතින් කැම් එකෙන් තමයි මම අරන් තියෙන්නේ. ඔය කැම් එකෙන් ගත්ත වීඩියෝ එක අපි ඉස්සරහට බලමු කොහොමද කියලා. දැන් ඔය විදිහට තමයි ඉස්සරහ තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි ඉස්සරහ පැත්ත තියෙන්නේ. ඉස්සරහ තියෙනවා ගන්න විදිය. බලමු වීඩියෝ මේ කැම් එක මේ ඇත්තටම ඉතින් මට නම් හොඳ ක්වොලිටියක් තියෙනවා. අද ඉතින් මේ ආයෙත් ඉස්සරහටම වීඩියෝ කරද්දී මේ කැම් එකෙන් තමයි වීඩියෝ කරන්නේ. ඒතර මම ඊට කලින් ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරලා දැම්මේ. මේ පොඩ්ඩක් හෙල්ලුවා එහෙම හෙල්ලෙන ගැටියෙන් සුට්ටක් නැහැ. දැන් තේන මම මෙතන නවත්තන්නම්. මගේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක බලන අලුත් එකන අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. එන ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා අලුත් කැමරාවකින්. දැන් කට්ටියටම ජයෙන් ජය.